තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මාගේ පළවෙනි වැඩසටහනෙන් ඔබලට වර්මක් කියන්නේ මොකද්ද? වර්ම කොටස් කීයකට බෙදෙනවද? එතකොට වර්මක් තිබුණත් නැතත් අපි ජීවත් වෙන්න ඕනි කොහොමද කියන එක මට දැනෙන අයුරින් මම ඕගොල්ලන්ට පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම ඥාතීන් දෙවිවරු හරහා තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා වරන් රැගෙන එනවා කියලා කිව්වා. එතකොට කෙලින්ම දෙවිවරුන් හරහාම ආකර්ෂණ සත්‍යයෙන් ලැබෙනවා කියලා කිව්වා. වරම් වරදාන කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා මම ඔබලට මූලික දැනුවත් කිරීමක් කරා. මම අද කියන්නම් වරමක් තියෙන දරුවෙකුට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ වරමක් අපි දැන් මේ තියෙන දරුවට මේ වරම අපි අරගෙන නැහැ. එතකොට ඒ දරුවගේ වරම අපි ගුරුවරයෙක් ළඟට හෝ වෙනත් තැනක ස්ථානයකට ගොස් අපි වරම බල කරගත්තේ නැතුණාට මූලිකවම අපට දැනෙනවා යම්කිසි ක්‍රමවලින් Tamanට මේ වගේ ශක්තියක් පිහිටලා තියෙනවා කියලා. ඒක සමහරට ඇඟට දැනෙන්න පුළුවන්. ඇඟේ තියෙන සමහර ස්ථානවල කැක්කුම්, එතකොට ඔය හිරි වැටෙන ගති, ඒ දේවල් වලින් එතකොට සමහර වෙලාවට තියෙනවා දැන් අපි ගමේ කොහේ හරි බාදා අපි මලගයක් වෙලා. හැබැයි මලගේ වෙලා අත්දැකීමෙන් මේ කියන්නේ මට වුණු සිදුවෙන් අනුව මලගයක් වෙලා දැන් සමහරට පාංශකූලේ දෙන අවස්ථාව කියමුකෝ. හැබැයි අපි මේ ස්ථානට ගිහින් නැහැ. අපි ගොඩක් ඈතින් ඉන්නේ අපිට ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇහෙන දුර කියමුකෝ. ඒ වෙනකොට වුණත් සමහර දරුවන්ට මේ ඉන්න බෑ. ඒ පාංශකූලේ ඇහෙනකොට වුණත් සීය නැති වෙලා සීවිකල් වෙලා ඇද වැටෙන අවස්ථා තියෙනවා. මොකද හේතුව වරමක් දරුවෙකුට වරන් හිර ඉවත් කරන්න ඕනි. ඒ දරුවට වරම රැගෙන ඥාති දේවතාවුන් වහන්සේට ඒ දරුවගේ හා සමග වැඩ කටයුතු කරගෙන යන්න. එහෙම නැතුව වරමක් තිබුණා කියලා අපි දැනගෙන හිටිය පළියට ඥාති දේවතාවුන් වහන්සේ සමහරවට ඉන්නේ මේ අපේ භූමියනොත් පිට. භූමි සීමාවෙනුත් පිට. මොකද උන්වහන්සේට තමාට මේ භූමි දෝෂ තියෙනවා. වරම් දරුවෙක්ගෙන ඒ දරුවගේ ශරීර දෝෂ තියෙනවා. මේ එතකොට උන්වහන්සේට ඒ භූමියට ඒ දරුවා අසලටවත් පැමිණෙන්න බෑ. ඒතකොට උන්වහන්සේත් බලාගෙන ඉන්නවා මොකද දරුවට වරමක් රැගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම කිව්වනේ දැන් අපි මලගයක් වෙලත් පාංශකූල දෙනකොට අන්තිම මොහොතේ අවසන් කටයුතු සිදු කරන පාංශකූල දෙන මොහොතේ ඒක දුරින් අපිට වුණත් සීය නැති වෙලා සීවිකල් වෙලා දරුවා ඇදගෙන වැටෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අර ඒක ඇවිල්ලා අර ඥාතියාගේ බලපෑමක් නෙමෙයි. මොකද අර වගේ ශක්තියක් තියෙනවා කියලා අපිට දැන් අපි මේ සාමාන්‍ය අපි මේ ජීවත් වෙන මේ ලෝකයේ මේ මිනිසුන්ට නොපෙනුනාට මේ ওই විඥාණය දැන් අපි මනුස්ස කෙනෙක් මියදුනාට පස්සේ අපි ශරීර කූඩුව දාලා ගිහලා අපේ විඥාණයනේ පිටත් වෙන්නේ. හැබැයි ඒක නරක හෝ වේවා මේ හොඳ විඥානයක් හෝ වේවා. හැබැයි බලන්නේ තව තවත් පින බලවත් කරගෙන අපි වෙනත් ආත්ම භාවයක් ලබා ගන්න අපි බලන්නේ ඉක්මනට ඒ විඥානවල. එතකොට එයා බලන්නේ ටක් ගාලා පිනක් ගන්න පුළුවන් තැනක්, පින බලවත් කරගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ කියලා. එතකොට එයාට පේනවා මේ දේවල්. ඥාති දේවතුන් වහන්සේලාට ඇතුළට එන්න විදිහක් නැහැ. මොකද භූමි හිර ඒව ඉවත් කරන්න ඕනේ. වරම් දරුවගේ ශරීරය ඉවත් කරන්න. හැබැයි අරගොල්ලෝ ටක් ගාලා පුතේ මේ ඒ වරම හිමි දරුවගේ ශරීරයට ඇතුල් වෙන්න තමයි බලන්නේ. මොකද ඒගොල්ලන්ට පුළුවන් එයාගේ තියෙන පෙර සංසාරගත හෝ මේ ආත්මේ කරගන්න කුසල කර්මයන් ඒගොල්ලන්ට ටක් ගාලා ගන්න පුළුවන්. එතකොට වැරදි පැත්තකට උනත් ළමයා හසුරවන්න පුළුවන්. ඒකද වරමක් කියන්නේ වරම් වරදාන ලැබෙනවා කියන්නේ දරුවට හොඳ දෙයක් කරන්න, ලෝක සත්‍යයට සිතක් කරන්න එක ලැබිලා තියෙන්නේ. හැබැයි සමහර විට අර ගොල්ලන්ට පින බලවත් නැති අමනුෂ්‍ය ආත්මයක් වගේ වුණොත් අමනුෂ්‍ය බලපෑම වැඩි.
ඒ වෙලාවට. එතකොට මේ ඒ අමනුෂ්‍ය මේ කියන්නේ නරක පැත්ත තමයි පුතේ මේ බලවත් වෙන්නේ. ඒක නිසා තමයි දරුවට අර වගේ දේවල් සිදු වෙන්නේ මේ වරමක් හදාගන්න පෙර. ඒ කාලේ හරිම කටුක කාලයක් පුතේ සමහරලාට ගුරුවරුත් හොයාගෙන යනවා. හැබැයි ඉතින් සමහර විට තමන්ගේ හිතට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසියාකාරව සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට පුතේ අර නිකන් අපි මම්මුලා වෙලා වගේ ඒ කලකිරණ අවස්ථා තියෙන්නේ. මේක කොහොම හදාගන්නද? මේ කවදා හදාගන්නද? ඒ වගේ දේවල් තමයි හිතෙන්නේ. එතකොට අර ගුරුවරු වුණත් මේ හරි නිසියාකාර Tamanට ගැළපෙන ගුරුවරයෙක් වුණත් ඒ කාලයක් යනවා පුතේ සමහරලාට මේ පෙන්නන්න අපිට මුණ ගස්සන්න. ඒක සිද්ධ වෙන්නෙත් පුතේ ඔය ඥාති දේවතුන් වහන්සේලාගේ ඒ තියෙන බලපෑම් මත තමයි පුතේ ඒ නිසියාකාරව ඒ දේවල් වුණොත් මේ මග පෙන්වීමක් කරන්නේ. බොහෝ දුරට. එතකොට පුතේ ඔය කරුණුත් එක්ක මේ අපි නිසියාකාරව ගුරුවරෙක් ළඟට ගිහිල්ලා ඔය හිර දෝෂ ඉවත් කරගෙන තියෙන භූමි හිර, තමන්ගේ ශරීරයේ තියෙන හිර, ඥාති හිර ඒ සියලු දේ ඉවත් කරගෙන වරම නිසියාකාරව හදාගත්තට පස්සේ පුතේ තමන්ට වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් පුතේ. ඥාති හා සම්බන්ධ වෙලා. හැබැයි පුතේ අපි දැන් පාසල් යන කාලේ ගමුකෝ. පාසල් යන කාලේ ගත්තොත් පුතේ දැන් අපි ගුරුවරු කියා දෙනවා, අපි ඉගෙන ගන්නවා. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් ඔය පොඩි කාලේ බයට හෝ මේ අපි දැන් ගුරුවරයෙක් කියන දෙයක් අපි පොඩ්ඩක් අර ධාරණය කරගන්න ඒ පොඩක් මේ පන්ති අපි ඉන්නවා සමහර විට කියා දෙන්න දෙයක් වුණා අපි ටක් ගාලා මේ මතක හිටිනවා. දැන් ලොකු වෙනකොට ඕක නිකන් අපි නිකන් ගණන් ගන්න නැති ස්වභාවයක් එනවනේ. දැන් මේ අවුලක් නැහැ අපිට මේ ඉගෙනුවේ නැතත් මේ අපිට කාගෙන් හරි අහගෙන හරි ඔය කරගන්න පුළුවන් කියන තත්යකටපත් වෙනවනේ. අන්න එහෙම පුතේ දැන් මේ දේදිත් මේ වරම් වරදාන මේ දේවල් වලදීත් අපි මූලිකව පුතේ දැන් ගුරුවරයෙක්ගෙන් ගුරුහරුකම් අරගෙන අපේ සියලු දේ හදාගෙන දැන් හරි ඥාතිත් අපිට මේ කතා කරනවා ඇහෙනවා අපිට කනට කරලා කියනවනේ සිතට කරන කර්ණ මුණ්ඩෙන් චිත්ත මුණ්ඩෙන් අපිට දැනෙනවා. එතකොට මේ අපිට නේත්‍රාවලුත් වරමුණුත් පාගදා මේ බල වෙලා තියෙනවා අපිට පේනවා. එතකොට පුතේ අපි දැන් හිතනවා රයිට් දැන් ඔක්කොම හරි මේ දැන් ඉතින් අවුලක් නැහැ කියලා ඔතන පුතේ අපිට ඒ වෙලාව ඊට පස්සේ අපිට දැන් අර මුලදී තිබිච්ච උනන්දුව නැති වෙලා පුතේ නිකන් අර දැන් සාමාන්‍ය හරි දැන් අවුලක් නැහැ සාමාන්‍ය ගානට අපිට මේක කරගෙන යන්න පුළුවන් කියන මට්ටමට දැන් කාට වුණත් ඒ දේ හිතන්න පුතේ අපි නිකන් අර ඉස්සෙල්ලා තිබිච්ච අර පීඩණයෙන් ඉඳලා නිකන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න බලනවා. හැබැයි පුතේ අපි සැහැල්ලු වුණා කියන්නේ පුතේ අර අපිට ලැබිලා තියෙනවා කර්ණ මුණ්ඩේ, චිත්ත මුණ්ඩේ, නේත්‍රාවරං ඒ දේවල් ඒවා පුතේ අපිට මේ සමාට ඥාති අපිට කතා කරනවා ඇහෙනවා පේන්නේ. ඔන්න පුතේ නේත්‍රාවරං වල බල අපිට අඩු වෙලා. එතකොට මේ සමහර විට අපි මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා ඥාතින්ට ආරාධනා කරනවා සමහරට එදිනෙදා පුතේ සමහරට දවසකට දැන් අපිට මුල් වෙලා ඉන්නවා දැන් අපිට ඉන්නවා කියමුකෝ පත්තිනි මෑණිය ඉන්නවා එතකොට උතුම් භද්‍රකාලි අම්මා ඉන්නවා විෂ්ණු දෙහාමුදුරුවෝ ඉන්නවා සිව දෙහාමුදුරුවෝ ඉන්නවා ඔය කට්ටියම අපිට මේ අපේ මේ වරමට ඇවිත් ඉන්නවා කියමුකෝ උන්වහන්සේලා හරහා ඥාතිත් ඇවිත් ඉන්නවා කියමුකෝ. හැබැයි පුතේ දැන් අපි වැඩක් කරගෙන යනකොට අපි දැන් යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා අපි ළඟට දැන් අපි බලනවා පුතේ පේනයක් බලනවා. එතකොට අපි ඥාතින්ගෙන් පුතේ ওই වැඩ ටික කරන්න ගියොත් දැන් පේනයක් බලන්න. එතකොට ඥාතින්ගෙන් කරගන්න ගිය පුතේ එතන තියෙන පොඩි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඥාති කියන්නේ පුතේ මැද ඉන්නේ. ඔතන දැන් මේ වැඩ පිළිවෙලේ උඩම ඉන්නේ දෙවිවරු පුතේ. ඊට පස්සේ මධ්‍යස්ථව ඉන්නේ ඥාති. ඊට පස්සේ යට ඉන්නේ පුතේ අපි දෙවගති දරුවෝ. එතකොට පුතේ ඥාතින්ගෙන් අපි දෙයක් ඇහුවා ඥාති දෙවිවරුගෙන් අහලා තමයි පුතේ අපිට
කියන්නේ. සමහරට හිටපු ගමන් පුතේ එතන පරස්පර වීමුණු සිදු වෙන්න පුළුවන්. නිසියාකාරව ඥාතින්ට ඒ වැටහුන්නේ නැත්නම් ඇහුන්නේ නැත්නම් එතන පුතේ ඒ පරස්පර වීම සිදු වෙනවා. එතකොට අපි අපි දැනගන්න ඕනි අපිට එදිනෙදා අපිට දැන් අපිට සමහරට මෙහෙම දැන් මෙහෙම එන්න පුළුවන් අපිට දැන් භද්‍රකාලියම් හරහා මුල් වෙලා වරන් එන්න පුළුවන්. පත්තිනි මෑණියෝ හරහා මුල් වෙලා වරන් එන්න පුළුවන්. එතකොට මේ සෝංකාලියම් හරහා එන්න පුළුවන්. එහෙමම පුතේ සිද්ධුසුනියන් ගම්බාර අප්පච්චි හරහා කඩවර අප්පච්චි හරහා කම්බිලි අප්පච්චි හරහා මේ සිවදෙවි හාමුදුරුව හරහා එහෙම පුතේ මුල් වෙලා යනවා. ඒ දැන් මුල් වෙලා වරම ගෙන ආවට ඒ සමහර බොහෝ දුරට පුතේ දරුවන්ට දැන් අද දවසේ අපි වැඩ කරනවා ඒ දවසට කවුරු හරි දැන් අපට මේ ඉන්න දෙවි කෙනෙක් පේනයට ඒ වැඩ කටයුතු වලට මුල් වෙලා ඉන්නවා. අපි ඒක දැනගන්න ඕනේ පුතේ එදිනට කවුද ඉන්නේ කියලා. අපි ආන්ගේ දෙව්වරු හරහා පුතේ අපි පේන්න බලන්න එහෙම ගත්තොත් අපි දැන් අපි ප්‍රශ්නයක් අපි දැන් පේන එකට දැන් අපේ දෙව්ලට කවුරු හරි අපෙන් උදව් උපකාර ලබාගෙන පුද්ගලයෙක් පැමිණලා ඉන්නවනම් අපි අහන දේ වුණත් පුතේ ඒ ප්‍රශ්නෙට නිසියාකාරව පිළිතුරු ටික ලැබෙනවා. එතකොට ඥාති දේවතුන් වහන්සේලාගෙන් ප්‍රශ්නෙට අහන්න ඕනි පුතේ. දැන් අපි එක ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ ඔක්කොම ටික මේ ඒකට ආවරණය වෙන විදිහට එතකොට ඒකට නිසියාකාරව පිළිතුරු හම්බ වෙනවා පුතේ දෙව්වරු හරහා අපිට මේ ඒ පේනයක් බලනකොට ඒ ඥාති හරහා බලනකොට පුතේ අපි අර ප්‍රශ්නෙට අහන්න ඕනේ. දැන් මේක මොකද්ද වෙන්නේ මෙතනින් එහාට එහෙම අහන්න ඕනේ. මොකද උන්වහන්සේලාත් උඩින් අහලා තමයි අපිට කියන්නේ පුතේ. මොකද උන්වහන්සේලා ගන්න තීරණ නෙමෙයි උඩින් දෙන දේ හරියටම කියන දේ තමයි කියන්නේ. එතකොට අපි දෙව්වරු හරහාම කෙලින්ම අහන්න පටන් මේ පුතේ අපි හදාගත්තොත් වැඩකතු කරන්න පටන් ගත්තොත් මම කියන්නේ මේ ඥාති දේවතාවුන් වහන්සේලා පුතේ හිතයි මේ පැත්තකට දාලා දැන් මේ ඥාති දේවතාවුන් වහන්සේලා ගෙනාපු මේ දෙව්වරු හරහා ගෙනාපු අපිට මේ වරමෙන් අපි ප්‍රයෝජන නැහැ පුතේ. උන්වහන්සේලා ඉන්න මං කියන්නේ මේ එක මේ දෙයකදී පේනයක් අපි බලනකොට අපිට බැරි වුණොත් උන්වහන්සේලා හරහත් අපි මේ අහනවා. අපි අර අපිට ලේසි ක්‍රමේ තමයි පුතේ දැන් අර අපි දැන් පිරිස ගොඩක් පැමුණාම පුතේ එතන කාර්ය බහුලනේ. එතකොට අපිට ටට්ටක් ගාලා අහලා ඒ මිනිස්සු එතන රඳවා ගන්නත් බෑ. අපි මේ දේවල් අහලා ඒ වැට්ටි කරගෙන යන්න අපි ඒ විදිහට ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ පුතේ. එතකොට මේ අපිට පුතේ ඒ වැඩ කටයුතු වලදී පහසුයි ඒක නිවැරදි පුතේ. හැබැයි පුතේ ඔය සියලු දේම අපි නිවැරදි කරන්න නම් නිවැරදිව අපිට ඥාති දේවතාවුන් වහන්සේලා හැරි දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් හැරි මේ අපිට නිසියාකාරව උදව් උපකාර ලැබෙන්න නම් පුතේ අපි අර ඉස්කෝලේ ගිහිල්ලා ලොකු පන්ති වලට යනකොට දැන් අපි වැඩෝ කියලා වගේ සාමාන්‍යයෙන් අර අපිට එනවනේ. ඉතින් අපි මේ කොල්ලන්ට එහෙම එනවනේ. ඉතින් මේ නේද අපිටත් එහෙම ඇවිත් තියෙනවනේ. මොකද අපිත් ඔය කාලේ පහු කරලානේ ඇවිත් තියෙන්නේ පුතේ. එතකොට ඉතින් ආයේ ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. මේ එතකොට මේ ඒ වගේ පුතේ අපි අතෑරියොත් දැන් මම නිදහස්. දැන් මම ඒ දේවල් ලබා ගත්තා. දැන් මට සියලු වරදාන ඒ සත්‍තිත් ලැබිලා තියෙන්නේ. අනවරන් තෙදවරන් බලවරන් යන්ත්‍රවරන් මන්ත්‍රවරන් භාෂාවරන් කර්ණ මුණ්ඩවරන් චිත්ත මුණ්ඩවරන් ඒ සියලු දේම හරි මට දැන්. එතකොට දැන් මට ලැබෙන්න දෙයක් නෑ දැන් වැඩ කරගෙන යන්න. නෑ පුතේ. ඔය ඒ තියෙන ඒ සියලු බල නැති වෙනවා පුතේ. ටික අඩු වෙලා යනවා. අපේ පින ටික අඩු වෙනකොට පුතේ. දවස ගානේ හරි කමන්නේ පුතේ. මේ මොහොතක මේ දවසේ ගෙවන මේ පැය 24 හරි කමන්නේ පුතේ. අපිට පුළුවන් සියලුම වෙලාවක පුතේ පින තමයි පුතේ අපි කරන්න ඕනේ පුතේ. ඒක තමයි මෙතන මූලිකම දේ පුතේ. අපි භාවනාවේ දෙන්න ඕනේ හරියට. දැන් අපි හවස බුදුන් ඇඳලා මල් පහන් තියලා බුදුන් ඇඳලා අපි එතන භාවනා කරලා මං කරන පිළිවෙල පුතේ මම මේ කියන්නේ. එතන භාවනා කරලා අපි පුතේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගෙන ඒක අරමුණ කරගෙන මේක අපිට බෑ හිත පාට එක අරමුණට ගන්න. හිත ආයාලේ දුවනවා පුතේ. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. සමහර විට භාවනා කරන්න කියලා හිත හදාගෙන ඉඳගත්තාම මේ මුලින් වෙච්ච දේවල් පුතේ. සමහර විට දන්නේම නැතුව දෙව්වල ඇතුළෙම සමහරට නිින්ද ගිහිල්ලා පුතේ.
ඒ වෙන දේවල් පුතේ. එතනත් ඒ බාහිර කියන්නේ බලපෑමක් නිසා තමයි පුතේ ඒ පැත්තට ඒ දේවල් සිද්ධ වෙන්නේ. අපි කොච්චර දැඩිසේ හිතා ගන්නවා මම අද මේ අරමුණෙන් මම මේ භාවනාව මම පැය භාගයක් ඇරි එක අරමුණක තියාගෙන හිත එක අරමුණක තියා කිසි දියාවක දුවන්න දෙන්නේ නැතුව හිත එක අරමුණක තියාන භාවනා කරන කියලා ඉඳගත්තට පුතේ විනාඩි දෙකක් භාවනා කරන්න වෙන්නේ බාදා නිින්ද ගිහිල්ලා. සමහර වෙලට එක විදිහේ මේ රූප අපි ඉදිරියේ මැවෙන්න පුළුවන්. එක විදිහේ මේ නොහිතන දේවල් අපි බාගදා දැන් අපි දැන් මේ මොකක් හරි දැන් අපි භාවනා යදෙනකොට අපි මොකක් චිත්ත රූප මොකම් අපි ඉස්සර දැන් අපි අඩු ගානේ රුවන්වැලි මහා සෑයවත් අපි මේ හිතේ අපි මවා ගත්තේ නැතුව අපේ මනස එක ස්ථානයක තියාගෙන හිත දුවන්න දෙන්නේ නැතුව පුතේ කොච්චර අපි හිත හදාගෙන වැඩගත්තු කරන්න ගත්තත් පුතේ මේකට එක රූප ගෙනත් දානවා පුතේ. ඒක තමයි පුතේ ස්වභාවය. එන්න දෙන්නේ පුතේ නරක පැත්ත තමයි බලවත්. ඒ පැත්තෙන් එනවා පුතේ. හැබැයි අපි විනාඩි 2 හැරි පුතේ. හරි. ඕගොල්ලෝ ඕන ප්‍රශ්නයක් දාන්න භාවනාව මං අතාරින්නේ නැහැ. විනාඩි 2ක් හැරි පුතේ අපි කරනවා ඒක නිසියාකාරව. මෛත්‍රී භාවනාව. ඊට පස්සේ නවාරාදී බුදුගුණ භාවනාව. මෛත්‍රී භාවනාව කරන්න පුතේ අලුතෙන් වරම් හදාගත්තේ දරුවෝ ඥාති සම්බන්ධ වෙන්න උතුම්ම භාවනාවක් පුතේ මෛත්‍රී භාවනාව. ඉතින් පුතේ අදට ගොඩක් දීර්ඝ වුණා. තව දවස්